ඉතින් අදත් ඔයාලව ගොඩක් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ කුරුලෑ. එහෙම නැත්නම් පිම්පල් කියන්නේ. ඉතින් මානසික වශයෙන් ගොඩාක්ම අපහසුතාවයට, ගොඩාක්ම කලකිරීමට පත්වෙන තත්ත්වයක් විදිහට අපිට මේ කුරුලෑ ඇතිවීම හඳුන්වන්න පුළුවන්. ඉතින් කුරුලෑ ඇතිවීම අපේ සිරුරේ සිදුවන නොයෙකුත් හෝමෝන ක්‍රියාකාරකම් එක්ක කුරුලෑ ඇතිවීම සිදු වුණත් අපි එදිනදා ජීවිතයේ කරන නොයෙකුත් වැරදි පුරුදු නිසාත් අපිට කුරුලෑ ඇතිවීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් අපි අද බලමු කොහොමද අපි කුරුලෑ පාලනය කරන්න කියලා. ඉතින් නිතරම අපි අපේ මුහුණ පිරිසිදුව තියාගන්න ඕනේ. ඉතින් දිනකට දෙවරක් අනිවාර්යයෙන්ම අපි අපේ මුහුණ පිරිසිදු කරන්න ඕනේ. ඒත් එක්කම අපි හොඳ ක්ලෙන්ස් එකක් භාවිතා කරන්න ඕනේ. ඉතින් මෙතනදී පිම්පල් සඳහාම නිර්දේශිත ක්ලෙන්ස් එකක් භාවිතා කරනවා නම් ගොඩාක් හොඳයි. ඒ වගේම අපි භාවිතා කරන ඕනම ප්‍රොඩක්ට් එකක් පිම්පල් සඳහා නිර්දේශිත ප්‍රොඩක්ට් එකක් වෙන්න ඕනේ. කියන්නේ අපි ක්‍රීම් එකක් භාවිතා කරත්, අපි ෆේස් වොෂ් එකක් භාවිතා කරත් පිම්පල් සඳහා නිර්දේශිත, ඒ කියන්නේ කුරුලෑ සඳහා නිර්දේශිත ප්‍රොඩක්ට් එකක් භාවිතා කරනක ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම තමයි අපි මේකප් ප්‍රොඩක්ට් එකක් ගත්තත් අපි ඔයිල් ෆ්‍රී මේකප් ප්‍රොඩක්ට් එකක් ගන්න වග බලා ගන්න ඕනේ. ඒ වගේම තමයි අපි ඇප්ලයි කරලා තියෙන මේකප් වගේ දේවල් අනිවාර්යයෙන්ම රාත්‍රී කාලයට අපේ ස්කින් එකෙන් අපි රිමූව් කරන්න ඕනේ. ඉතින් මෙහිදී අපි ෆේස් වොෂ් එකක් යූස් කරනවට වඩා ක්ලෙන්ස් එකක් යූස් කිරීමෙන් අපේ මුහුණේ තියෙන රූපලාවන්‍ය ආලේපන සියල්ලම හොඳින් ඉවත් කරගන්න පුළුවන්. ඒ වගේම කුරුලෑ නිතරම ඇල්ලීමෙන්, ඒ වගේම මිරිකීමෙන් වළකින්න ඕනේ. ඒ වගේම ඔයාගේ ෆේස් එක ඔයා පිහදන්න අනිවාර්යෙන්ම හොඳ ෆේස් ටවල් එකක් යූස් කරන්න. හරි සොෆ්ට් ෆේස් ටවල් එකක් යූස් කරන්න. ඉතින් ෆේස් ටවල් වගේ දේවල් තනිවම භාවිතා කරන එක ගොඩාක් හොඳයි පොදුවේ භාවිතා කරනවට වඩා. ඉතින් ඒ වගේම ඔයගොල්ලෝ ඔළුව පිහදන ටවල් එක මූණ පිහදන්න භාවිතා කරන්න එපා. ඉතින් ඔළුවේ තියෙන තෙල් වගේ දේවල් ආයෙත් මූණේ තැවරෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම හොඳ ෆේස් ටවල් එකක්, පිරිසිදු ෆේස් ටවල් එකක් භාවිතා කරන්න. ඒ වගේම හොඳ මොයිස්චරයිසර් එකක් යූස් කරන්න. ඔයාගේ ෆේස් එකට ඔයාට ඔයිලි ස්කින් එකක් තිබ්බා කියලා, පිම්පල් තියෙන ස්කින් එකක් තිබ්බා කියලා නැහැ. අනිවාර්යෙන්ම හොඳ මොයිස්චරයිසර් එකක් භාවිතා කරන්න ඕනේ. ඉතින් සමහරව හිතනවා ඔයිලි ස්කින් එකක්, ඒ වගේම පිම්පල් ස්කින් එකක් තිබ්බහම මොයිස්චරයිසර් එකක් භාවිතා කිරීම නිසා තවත් ස්කින් එකේ ඔයිල් ගතිය වැඩි වෙනවා කියලා. ඉතින් එහෙම නෙමෙයි. අනිවාර්යෙන්ම මොයිස්චරයිසර් එකක් අපි අපේ ස්කින් එකට භාවිතා කළ යුතුයි. ඉතින් ඒ වගේම තමයි අපි අපේ හිස කෙස් හොඳින් පිරිසිදුව තබා ගන්න ඕනේ. ඉතින් හිස කෙස් වල තියෙන තෙල් වගේ දේවල් අපේ මුහුණේ ගෑවෙන්න පුළුවන්. ඒ වගේම හිසෝරි වගේ තියෙනවා නම් ඒකටත් පිම්පල් ඇතිවීමේ අවදානම වැඩි. ඒ වගේම අපේ ශරීරයට අවශ්‍ය තරම් ජලය පානය කිරීම ඉතාමත් වැදගත් වෙනවා. මීට අමතරව ආහාර පාන ගැනීමේදී අපි ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන. අධික උෂ්ණාධික ආහාර, ඒ වගේම ගොඩාක් සැර ආහාර වර්ග, පැණි බීම වර්ග, මීට අමතරව පැණි රස දේවල්, මේ වගේ දේවල් ආහාරයට ගැනීමෙන් වැළකෙන්න ඕනේ. ඒ වගේම සමබර ආහාර වේලක් ලබා ගන්න ඕනේ. ඒ වගේම අපි හොඳ එළවලු පළතුරු වගේ දේවල් අපේ ආහාරයට එකතු කර ගැනීමත් ගොඩාක් වැදගත් වෙනවා. මීට අමතරව දිනකට පැය 6ක හොඳ නිින්දක් අපි ලබා ගන්න ඕනේ. ඒ වගේම මානසික ආතතිය කියලා කියන්නේ පිම්පල් ඇති වෙන ගොඩාක්ම බලපාන දෙයක්. ඉතින් ඒ නිසා මානසික සෞඛ්‍ය පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම ඔයගොල්ලන්ට ක්ලීන් අප් එකක් වගේ කරගන්න පුළුවන් නම් මාසෙකට සැරයක් ගොඩාක් හොඳයි. ඉතින් මොකද බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් වගේ දේවල් රිමූව් කරගන්න ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් පිම්පල් පාලනය කර ගැනීම සඳහා. ඒ වගේම ඔයගොල්ලෝ මූණ සෝදද්දී මුහුණ තදින් ඇතිල්ලීමෙන් වළකින්න ඕනේ. ඒ වගේම නිතරම ස්ක්‍රබ් කිරීමෙන් වළකින්නත් ඕනේ. ඉතින් මෙන්න මේ වගේ දේවල් අනුගමනය කිරීම වගේම අපිට කුරුලෑ පාලනය කිරීමේ හැකියාවක් තියෙනවා.